මේ කවුද? අන්න අර සිඟිති විවාද කණ්ඩායමේ උසනම් සිකියුරිටි මිටිනම් කංකරු කියපු කට්ටියගේ කෙරුවා. මෙන්න මේ හොරකම මෙන්න මේ තියෙන නාස්තිය මෙන්න මේවා නතර කිරීම. ඒකත් එක්ක තමයි මේ IMF එක දැන් මේවා නිසා තමයි රට බංකොලොත් උනේ වැටුනේ. මේ කියපු ඉලක්කම් ටික අපි ගමුකෝ. කෝට් මේ මිලියන 400 කෝටි 47යි. අනිත් පැත්තෙන් කෝටි 58යි. මේ දෙක තුනම කෝටි 100යි. මේ කෝටි 100 හොරකම් කළා කියලා කිව්වා. මේ හොරකම් කළා කියලා ඕන කෙනෙකුට මේ බලන්න පුළුවන්. හොරකම් කළා කියලා කියන අතරතුරම කියනවා මේ අයට වැටුප් ගෙවන්න තමයි ඒක ගියේ කියලා. හොරකම් නෙවෙයි මහත්තයෝ ඒක. ඔයාට ඕනනම් කියන්න පුළුවන් නීතියට පිටින් රස්සා දුන්නා. ඒ රස්සාවලට අදාළ වැටුප් ගෙව්වා. නීතියට පිටින් රස්සා දුන්නා රස්සාවලට අදාළ වැටුප් ගෙව්වා. ඊළඟ එක තමයි ඔබේම වචන වලින් මම ගන්නවා. කොන්ත්‍රාත් පදනමින් අරගෙන තියෙන්නේ. ඊළඟ එකත් මම ගන්නවා. කිව්වා මේක තමයි මේ රට වැටෙන්න හේතුව කියලා. සංස්කෘතික අරමුදලේ මේ රස්සා ටික දීලා කෝටි 100. ආයෙ මම කියනවා කෝටි 100 බෙදන්න 2.25යි. රුපියල් 50යි. ඔය මුළු වැරද්දම සජිත් ප්‍රේමදාස කළා කියලාමයි අපි කියමුකෝ. රුපියල් 50යි. දැන් ඔබ කියන්නේ මේ රට වැටලා තියෙන රුපියල් 50කින්ද? හැබැයි හැම එකටම මේක ගලපන එක සාධාරණයි. හැමදේම ගලපන්න වෙනවා. හේතුව අපි ඇත්ත ප්‍රශ්නෙට එන්න ඕනේ. මම කියන්නේ ඒක එතන එහෙමනම් ඒ වෙලාවේදී රජයේ රස්සා ටික දාගෙන ගිහලා රජයේ ස්ථිර රස්සා ටික පිරෙව්වා නම් අපිට පිළිගන්න පුළුවන්. කිසියම් ප්‍රොජෙක්ට් එකක් නිර්මාණය කරලා ඒ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් මොකක් හරි කොන්ත්‍රාත් පදමින් සේවකයෙක් බඳවගෙන තියෙනවා. ඒ කොන්ත්‍රාත් පදමින් සේවකයෙක් බඳවගෙන ඒ කොන්ත්‍රාත් පදමින් පස්සේ දැන් ඒගොල්ලෝ ස්ථිර කරලත් නැහැ කියලා ඔබගේම අදහසින් ආවා. ඊට පස්සේ ඒකයි නෑ. ඒතර කොන්ත්‍රාත් පදමින් බඳවා ගත්තා. ඒතර ඒ කියන්නේ හොරකම් කරලත් නැහැ. හොඳයි. ඊට අමතරව වියදම් කරලා තියෙන ප්‍රමාණය කෝටි 100යි. ඔබ ඒක ගත්තේ කොතනද? මේ රට වැටෙන්න හේතුව ඒක කියලා. මං කියන්නේ ඒක ගැන. ඒ කියන්නේ මේ පොඩි කාරණා මෙන්න මෙහෙම කරලා අරගත්තා මිනිස්සු හිතන් ඉන්නවා මාරයි කියලා. මං කියන්නේ ඒක පොඩි කාරණා කියන එක කියන්නේ මං ඒක හරි වැරද්ද ගැන මෙහෙම කතා කරන විට ඕන. හරි වැරද්ද ගැන මෙහෙම කතා කරමු.